උතුම් වූ සිද්ධපත්තිනි අම්මා මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට. නාග ශක්ති මාලාව පෙර සංසාරේ නාගලෝ උප්පත්තිය ලැබපු ඒ සංසාරගත උරුමයත් සමග මේ මනුලෝ ඉපදුනා වූ යම්කිසි ශුද්ධ බලවත් දුර්ලභ දරුවන්ට මේ ශක්ති මාලාව ලැබිලා තියෙනවා. ඊටමත් පින්වත් ආගම දහමට ලැබි දරුවන්ට තමයි මේ නාග ශක්ති මාලාව හිමි වෙන්නේ. ඉතින් මේ ශක්ති මාලාව හිමි දරුවෝ ගොඩක් අහන කාරණාවක් තමයි මේ දරුවන්ට ආරූඪ ශක්ති මාලාවක් තියෙනවද කියලා. පුතේ නාග ශක්ති මාලාව නාග වරම වෙනයි නාග ශක්තිය වෙනයි. එතකොට මේ දේදී පුතේ ආරූඪ ශක්ති මාලාවක් සුළු වශයෙන් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආරූඪයක් නැතුව මේ ශක්ති මාලාව පමණක් ඇති වෙලා ඔයා සුළු වේවුලීමකින් හෝ කටයුතු කාරණා සිද්ධ කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ දරුවෝ කොහොමද අපි හඳුනා ගන්නෙ? සමහර වෙලාවට මේ දරුවන්ගේ ඇස් දෙක හරිම තියුණු ඇස් දෙකක් තියෙන්නේ. ඒ වගේම මේ දරුවෝ හරි නිහඬයි. ඒ වගේම තනි වෙලා ඉන්න තමයි උත්සාහ කරන්නේ. සමහර වෙලාවට නළලේ නයි පෙනවැනි සලකුණු මේ දරුවන්ගේ තියෙනවා. එතකොට මේ දරුවෙක් නම් ඔයා සමහර විට ඔයා දෙගිඩියාවෙන් ඉන්නවනම් ඔයාටත් මෙන්න මෙහෙම වෙලා තියෙනවද බලන්න. සමහර වෙලාවට ඔයාට හීනෙන් විශාල නාගයෝ පෙන්눔 කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා කිරි හෝ කිරි මිශ්‍ර ආහාර වලට දැඩි ප්‍රියතාවයක් ඇති වෙලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔළුවේ කැරකිල්ලක්, කලන්ත ගතියක් නිතරම ඇති වෙනවා. ඒ වගේම පුතේ ශරීරයේ දැඩි උෂ්ණයක් ඇති වෙලා උෂ්ණේ පිට කරනවා වෙන්න පුළුවන්. උගුරකට වේලෙනවා නිතරම. ඒ වගේම ඇස් වල දැල දාලා වගේ එහෙමත් නැත්නම් ඇස් වල කඳුළු පිරෙනවා, ඇස් වල කඳුළු ගලනවා වගේ ඔයාට ඇති වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ ලක්ෂණ මේ නාග ශක්ති මාලාවක් හිමි දරුවන්ට තමා විශාල වශයෙන් දැනෙන්නේ සහ වෙන්නේ. එතකොට මේ දරුවන්ට මොනවද මේ ශක්ති මාලාවෙන් කළ හැක්කේ? නාග ශක්ති මාලාවක් හිමි දරුවෙක් නම් පුතේ ඒ ශක්ති මාලාවෙන් දෝෂ ඉවත් කිරීමේ හැකියාව, විෂ ඉවත් කිරීමේ හැකියාව, පෙර භව දැකීමේ හැකියාව, පේන මාලාව, ඒ වගේම පුතේ තව කෙනෙක් ඊටමත් හොඳින් ඒ දරුවෙගේ හිතක් පවා කිවීමේ හැකියාව දක්වා මේ ශක්ති මාලාව වර්ධනය කරගත හැකියි. ඉතින් ඔයාට නාග ශක්ති මාලාවක් තියෙනවා නම් මේ නාග ශක්ති මාලාව හිර කළ හැකිද කියලා සමහර දරුවෝ අහනවා. නාග ශක්ති මාලාව හිර කරන්න බෑ පුතේ. හැබැයි ඔබේ පංචස්කන්ධයත් ඔබත් එහෙමත් නැත්නම් නාග ශක්ති මාලාවත් අතර වැටකඩුල්ලක් සීමාවක් බැඳලා මේ ශක්ති මාලාව හරි විදිහට ඔයා ළඟට එන්න නොහැකි වෙන්න කරුණු කාරණා යෙදිය හැකි. මේ හේතු කාරණා නිසා තමයි මේ නාග ශක්ති මාලාව හරි විදිහට බල පිහිටුන් අවසර මාලාවක් නැති වෙන අවස්ථා අපි දැකලා තියෙන්නේ. මේ දරුවන්ගේ ශක්ති මාලාව පිහිටන් නැති අවස්ථා අපි දැකලා තියෙන්නේ. ඉතින් ඔයා මේ වගේ දරුවෙක් නම් ඔයා පින් කුසල් සම්භාරයන් කරන්න, හොඳ ශක්තිමත් ඇති ගුරුවරයෙක් මුණ ගැහෙන්න, ඒ ශක්ති මාලාවට සුදුසු ආකාරයෙන් ඔයාගේ බල සම්පන්නතාව වැඩි දියුණු කරගන්න පුතේ. එහෙනම් පුතේ අදට මේ වීඩියෝ එක නවත්තනවා. උතුම් වූ සිද්ධපත්තිනි අම්මා මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි.